ආයිබෝන් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ සියලුම දෙනාව. ඉතින් ඔයාලට අදත් හොඳ බිස්නස් අයිඩියා එකක් අරන් ඇවිල්ලා තියෙනවා බිස්නස් ලොකා channel එකකින්. මේ වැඩේ නම් ඔන්න ඉතින් ගෙදර ඉඳන්ම කරන්න පුළුවන් බිස්නස් එකක්. ඒ කියන්නේ නිකන් අපි හිතමුකෝ ස්වයං රැකියාවක් වගේ දැන් ගෙදර ඉඳන්ම කරන්න පුළුවන් දේවල් අපෙන් අහලා තිබ්බා WhatsApp කරලා තිබ්බා කොහොමද ඒ වගේ දේවල් තියෙනවද ගෙවල් වලට ගෙනල්ලා ඒ දේවල් කරන්න පුළුවන් දේවල් කියලා. ඉතින් අපි දැන් එක බිස්නස් එකක් හොයාගත්තා. ඉතින් ඔයාලට තියෙන්නේ ඔයාලා දන්නවා ගම්බිරිස්. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලා නිවසේදී දැන් නිවසේදී ගෘහණියක් වුණාම අපි දැන් ඔයාලගෙම ගස් තියෙනවා නම් ගම්බිරිස් ගස් තියෙනවා නම් ඒ ඒ පළදාව අරගෙන ඒ ගම්බිරිස් ඇටවල තියෙන ඔය කුරු රොඩු ජාතීන් එතකොට කොළ කෑලි එතකොට අනවශ්‍ය දේවල් ඒ හැම දෙයක්ම ඔයාලා කරන්නේ අයින් කරන එකනේ. අයින් කරලා වෙනම ඒ ගම්බිරිසට අරන් තියාගන්න එක තමයි ඔයාලා කරන්නේ. ඉතින් මේ වැඩෙත් ඒ වගේ වැඩක් තමයි. ඉතින් ඔයාලට ඊළඟ වීඩියෝ එකකින් අපි මේක සවිස්තරාත්මකව විස්තරي අරන් එන්නම්. දැනට ඔයාලට අපිට දැන් තෝරාගත් පිරිසක් හොයාගන්න ඕන හින්දා තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ඔයාලට තියෙන්නේ අපේ ආයතනයක් තියෙනවා. ඒ ආයතනය මගින් ඔයාලට ඒ අවශ්‍ය ප්‍රමාණයට ගම්බිරිස් කිලෝ ගානට ගන්න පුළුවන්. ඉතින් අරගෙන ඔයාලට තියෙන්නේ ගෙදර ඉඳන් ඒකේ තියෙන අනවශ්‍ය දේවල් ටික අයින් කරලා ගම්බිරිස් ඇට ටික වෙනම අසුරුම් කරලා ගිහින් දෙන්න තමයි තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම ඒ ආයතනෙන් ඇවිල්ලා බාර දෙන්නේ නැහැ. ඔයාලා ගිහිල්ලා අරගෙන එන්න තමයි තියෙන්නේ. ඉතින් හුඟක්ම මේ වැඩේ කරන්න පුළුවන් ඔයාලට ගම්පහ දිස්ත්‍රික්කයේ අවට ඉන්න කට්ටියට නම් ලේසි මේ වැඩේ කරන්න. මොකද ගම්පහ දිස්ත්‍රික්කයේ අවට තමයි මේ ආයතනය තියෙන්නේ. ඉතින් ඔයාලට තියෙන්නේ මේ විදිහට අරගෙන ඇවිල්ලා දැන් මේකට කිසිදු මුදලක් යන්නේ නැහැ. සමහර විට ඩිපොසිට් එකක් තියන්න ඕන වෙයි කියලා හිතනවා. මොකද දැන් අපි දැන් මේක ආරංචි අපි ආවිගම තමයි මේ ඔයාලට මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් අපි ඒක හරියටම ගිහිල්ලා කතා කරලා කරන්න පුළුවන්. මොකද දැනටත් කරන කට්ටිය ඉන්නවා. අපි එයාලත් ඒක කතා කරා. ඉතින් මොකද එයාලා නම් අර අඳුරන හින්දා තමයි එයාලට දීලා තියෙන්නේ. එහෙම නැතුව අපි ඩිපොසිට් එකක් වගේ හරි නැත්නම් මුදල් ගෙවලා යම් කිසි මුදලක් ගෙවලා ඔයාලට ඒකට හා කියන්නේ ආපු එක හම්බ වෙනවනේ. ඔයාලට ප්‍රොෆිට් එකකුත් එක හම්බ වෙනවා. ඉතින් ඒ වගේ දෙයක් කරගන්න පුළුවන්ද කියලා අපි කතා කරලා ඔයාලට අනිවාර්යයෙන්ම පණිවිඩය දෙන්නම්. ඉතින් මේ වැඩේ කරන්න පුළුවන් පිරිසක් ඉන්නවද කියලා පොඩ්ඩක් අපිට WhatsApp මාර්ගයෙන් අපිට මැසේජ් එකක් දාලා තියන්න. මොකද මේ දෙයට සාමාන්‍යයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ අවට කට්ටිය තමයි ඕනේ. 37 දෙනෙක් තමයි අපි මේ වැඩේ සඳහා දැනට සුදුසුකම් තියෙන කට්ටිය තෝරගන්නේ. ඉතින් ඉක්මනින්ම වීඩියෝ එක බලලා අපිට WhatsApp මාර්ගයෙන් විස්තරي විතරක් දාලා තියන්න. මොකද දැන් අපි ඊට පස්සේ දැන් මේ වගේ තව ගොඩක් දේවල් තියෙනවා ඉස්සරහට. දැන් අපි ඔය දැන් ඔය සාමාන්‍යයෙන් ඔයාලා ගෙවල් වල තියෙනවා ඔය මේ වැහි පීලි වල ජලය එකතු වෙන තැන් තියෙන. ඉතින් අංගේ ජලය එකතු වෙන්නේ එක තැනකට එකතු වෙන්න ඔයාලා දැකලා තියෙනවා දන්වැල් වලින් හදලා තියෙනවා මේ දන්වැල් දාලා හදලා තියෙනවා. ඉතින් එව්වා ගෙදරට වෙලා කරන්න පුළුවන් බිස්නස් එකකුත් තියෙනවා. ඉතින් ඒක අපි ඉස්සරහට channel එකත් එක්ක හිටියොත් channel එකත් එක්ක ඉන්න කට්ටියට අපි එව්වා සකස් කරලා දෙනවා. ඉතින් ගෙදරින් ගම්ම අර කොකු අරගෙන ඒ කොකු අමුණලා ඒ විදිහට ඔයාලට බාර දෙන්න පුළුවන්. ඉතින් ඒක මේ මේකට රුපියල් 20ක් වගේ ගෙවනවා කියලා තමයි ආරංචි උනේ. ඉතින් මේක අපි ආයතනයත් එක්ක කතා කරලා ඒක හරියටම ඔයාලට කියන්න බෑ. ඒකින්ද ඉස්සරහට ඒ ටික එනවා. තව තියෙනවා ලෙදර් බෝල වලට අපේ ලෙදර් බෝලයක් නිමයුම කියන්නේ අවසාන නිමයුම ඔයාලට නිවසේ ඉඳන්ම ඉමේජින් එකක් මාර්ගයෙන් හදන ඒ බිස්නස් එකකුත් තියෙනවා. ඉතින් ඒවත් ඉස්සරහට එනවා. තව ওই විදියට ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ෆෝන් ඇක්සසරිස් බොක්ස් කරන්න තියෙනවා. ඉතින් මේ දේවල් අපි ක්‍රමානුකූලව හරියට බලලා හරි දේ තමයි ඔයාලට අරන් ඉන්නේ. ඒකින්ද channel එකත් එක්ක එකතු වෙලා හිටියොත් ඔයාලට මේ හැමදේම බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට WhatsApp number එක මම දාලා තියන්නම් description එකේ. ඉතින් ඔයාලට පුළුවන් description එකට ගිහිල්ලා WhatsApp number එක අරගෙන ඒක save කරගෙන එතෙන්ට ඔයාලට අපි දැන් දාන වීඩියෝ වල
කරන්න පුළුවන් නම් විතරක්. ඒ කියන්නේ මොකද දැන් ඔයාලා අර වීඩියෝ එක බලපු පළියටම ගිහිල්ලා දාන්න එපා මෙසේජ් එක. මොකද ඒකට අර කරන්න පුළුවන් කෙනාට තියෙන අවස්ථාව නැති වෙන්න පුළුවන්. ඉතින් අපි සොයා බැලීමක් කරලා තමයි ඕඩර් එක දෙන්නේ. ඉතින් ඒකින්ද නිකන් ඔයාලගේ ඔයාලට පුළුවන් නම් විතරක් ඔයාලා නම විතරක් එවන්න අපිට. එතකොට අපි ඔයාලා බලන්නම් ඔයාලා බලලා කොහොමද මේවා කියලා මේව කරලා දෙන්න. ඇත්තට මෙහෙමයි ටෙලිෆෝන් නම්බර්ස් දාන්න එපා මේ කමෙන්ට් වල. ඒක ගැටලුවක් වෙනවනේ එතකොට. ඒක හින්දා කමෙන්ට් වල දාන්න එපා. WhatsApp මාර්ගයෙන්ම ඔයාලා ඔයාලගේ විස්තර එවන්න. විස්තර කියන්නේ ඔයාලගේ නම විතරක් එවන්න පුළුවන් නම් විතරක් මේ වැඩේ කරන්න පුළුවන් නම් විතරක් නම විතරක් එවන්න. ඊට පස්සේ අපි එයාලව කන්ටැක්ට් කරගෙන එයාලගේ විස්තර අහලා ඒ අවශ්‍ය ප්‍රමාණය අපි තෝරගෙන මේ බිස්නස් වලට යොමු කරනවා. හරිද? ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම ඒ කියපු දේවල් ටික හොඳට ඔලුවට දාගන්න. තව ඉස්සරහට ගොඩක් බිස්නස් අයිඩියාස් එනවා ඔයාලට. ඉතින් මේ දේවල් එක්ක ඔයාලගේ දියුණුව තීරණය කරගන්න පුළුවන්. channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න ඉක්මනින්ම. ඉතින් එහෙම වුණොත් තමයි අපි දාන හැම බිස්නස් අයිඩියා එකක්ම ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අදට සමු ගන්නවා ඉදිරියට මේ හැම දෙයක්ම ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා සහ මේ දේවල් කරලා ඔයාලට ජීවිතේ ජය ගන්න පුළුවන් වෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ආයෙමත් කියනවා. ඉතින් දැන් කම්පියුටර්ස් ඇට තෝරන බිස්නස් එක තමයි අද කියලා ඔයාලට දැනුම් දෙන්න මේ වීඩියෝ එක කරේ. ඉතින් ඒහා සම්බන්ධ පරිපූර්ණ වීඩියෝ එකක් තව සතියක් වගේ ඇතුළත ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් subscribe කරලා තියාගත්තොත් තමයි ඒක දාපු ගමන්ම ඔයාලගේ notification එකක් විදියට ඔයාලට ලැබෙන්නේ. ඉතින් මේ වගේ දේවල් අනිත් මම කියලා තියෙනවානේ දැන් අනිත් channel වගේ නෙමෙයි බිස්නස් අයිඩියා එකක් දානකොට බිස්නස් channel එකක් වෙනකොට ඔයාලා අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. මොකද ඉක්මනින්ම බිස්නස් එක කරන්න ඕනේ. එහෙම කරොත් තමයි ඔයාලට ඉක්මනින්ම profit එකක් ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මම හිතනවා ඔයාලට මේ දේවල් තේරුම් ගියා කියලා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.